ජය වේවා යාළුවනේ. බුවන් හයි. මම මේ ආවා උදේ ඉඳන් සෑහෙන වෙලාවක්. මම අද යනවා අපේ මාමා කෙනෙක් බලන්න. හරි. ඔයාලත් එන්න ඕන. අපේ මාමා හම්බෙලා මාමත් එක්ක පොඩ්ඩක් කතා කරලා මාමා හදන කෑමක් කාලා පොඩ්ඩක් සතුටින් ඉන්න පුළුවන් නේ. හරි. පේනවනේ. මම සෑහෙන දුරක් ආවා. කඳු නැගලා කඳු බැහැලා. හරි. බලමු අපි මාමා කොහෙද කියලා. චූටි මාමා ඇවිල්ලා නේ. එනකම් බලාපොරොත්තු වෙච්චම මේ මං ඇවිල්ලා. මෙන්න ඉන්නවා අපේ චූටි මාමා. මේ චූටි මාමා. ඉතින් දැන් මේ චූටි මාමා මෙහෙට ඇවිල්ලා දැන් කොච්චර කාලයක්ද? මං ඇවිල්ලා දැන් අවුරුදු 20ක් 25ක් වගේ අතර වෙනවා. මේකටත් වැඩි නේ. දැන් මොකද කරන්නේ මේ? දැන් මෙහෙම පොඩි හේන් පොඩි කරගෙන තේ ටිකක් කවාගෙන පවුල් පන්සල් වුණා. පන්සල් වුණා. දරුමල්ලෝ හැදුවා. මෙහෙම බින්න බැස්ස මෙහෙම. තමයි. ඒ කියන්නේ පවුල් පන්සල් වුණා. දරුමල්ලෝ හැදුවා. දැන් ඉතින් ඉන්නවා ලස්සනට නිදහසේ පාඩේ. මේ මම දැන් බඩු ටික සූදානම් කරලා තින්නේ. අහිමද මේ චූටි මාමා මේ. මහන්සි ඇති දැන් නේ. මහන්සි කියන්නේ බඩගිනි. පේනවනේ මං අර එන්න දුරින්දන් ආවේ ඈ. මේ ඔයා මේ ළඟ පාරක් තියනවයි කිව්වා. මම කියලා වැඩක් නැහැ. බලන්න යාළුවනේ අපේ චූටි මාමා කරන වැඩ. ඔව් තමයි ඉතින්. හරි. මේ පරිසරය යනුවනේ. ඔව් හරි. අපි මේ බඩු ටිකක් ගන්නවද අතෙන්ට අරන් යන්න මෙහෙම මොකද? හරි දෙන්නකෝ බලන්න. මම දෙන්නකෝ මොනවා හරි. මේ දෙක ගන්න එහෙනම් පුතා. හරි. මම එහෙනම් පුතේ මේ ටික ගන්නම්. හරි. දැන් අපි ගෙදරට දෙන්න චූටි මාමේ? නෑ අතන මේ ගංගාද්දර තීනෝ ප්ලේස් එක. දැන් ඉස්කලංක තැනක් නේ. ඉස්කලංක තැනක්. දැන් බලන්න. හරි. මේ ඔන්න එහෙනම් යාළුවනේ දැන් අපි චූටි මාමා ඉස්සර වෙනවා ඈ. මම පිටිපස්සෙන් එනවා. මොකද දැන් ඔයාලට පේන්න බෑ මේ ගමන විමුණා. ඔන්න චූටි මාමා ඔන්න හරි. ඔන්න ඉස්සර වෙන්න බලාගෙන. පේනවනේ. ලස්සන පාරක් ඈ. හොඳ දොළ පාරක්. පේනවනේ. චූටි මාමා අපි නියම තැනකට තමයි එක්ක ගෙනාවේ මේ පැදුරු කොට්ට මෙට්ට හඩි මුට්ටිත් අරගෙන පුතා ඔක්කොම ගෙනාව තව කොට දුර චූටි මාමේ මේ තව ටිකයි තව ළඟම තියෙන්නේ දැන් ඔන්න යාළුවනේ හොඳයි ප්ලේස් එක මෙන්න පුතා නියමයිනේ චූටි මාමේ මෙන්න පුතා දොළපාර මේ තියෙන දොළපාර නියමයි මේ චූටි මාමේ මේක බාන්නකො ඉක්මනට එන්නකො මෙන්න මේක හදේ ඉතින් හරිනේ ඔන්න බාගන්න භාගමු අපි හරි ඔන්න බඩි ඔක්කොම ඕක ඇති ඈ හරි බාගමුකෝ හරි රයිට් දැන් ඔන්න චූටි මාමා වැඩේ පටන් ගන්න යන්නේ හරිද දැන් ඉතින් මම මේ කරන හැම දෙයක්ම බෙම්පි ඉතින් ඔයාලට පෙන්වන්න එපයි නේ හරි ඒක නිසා දැන් ඉතින් මම මෙතෙන් සිට චූටි මාමත් එක්ක කතා කර මේ වැඩේ ඔයාලට පෙන්වනවා හරිනේ ඔන්න චූටි මාමා එළවලු හොදනවා ලස්සන දොළපාරනේ චූටි මාමා ලස්සන දොළපාර බෑම වතුරේ මේ දවස්වල දලු කීයේ චූටි මාමේ මේ දලු සාමාන්‍යයෙන් යන්නේ 250 250 විතර වගේ අතර යන්නේ දලු. දලු කරා. සාමාන්‍යයෙන් මේ මාමගෙන් කිලෝ කීයක් විතර කන්නේ සතියකට? සතියට කිලෝ 70ක් විතර වගේ. චූටි මාමේ දැන් අපි මේ අද හදන්න යන්නේ බුවන් හයි. ඒක නෙන්නම් මේ මං හරි ආසාවෙන් හිටියේ මේ මාමගේ දවස් දෙක තුනක් මාමා ගෝ මට එන්න කියලා ඈ ඔව් ආවේ නෑනේ හරි එහෙනම් චූටි මාමා ටික සුද්ධ කරගමු නේ ඉක්මනට සුද්ධ කරගෙන මොකද චූටි මාමා මම මේ ඇත්තටම ගෝ මට බඩගිනි හොඳටම බඩගිනි හරි දැන් ඊළඟට තමයි අමාරු හරියනේ බලමු මේ අපි වේලෙන්නත් ඕන මේ එහෙමයිනේ වතුර ගැටි යන්න ඔන්න ඒ කියන්නේ දැන් අපි මේක බලන් ඉන්න අපේ මේ යාළුවෝ මේක ටික හොඳට වේලලා කරලා තමයි ගන්න ඕන. ඒ වතුර ගතිය යන්න. ටිකක් තෙත ගතිය. ඔව්. දැන් ඉතින් මේ මම බඩගින්නේ ඉන්නේ. ඒක නිසා ඉතින් මේ
අනිත් එක මේ මම මේ දැන් අපේ යාළුවන්ට බෙම්පිති මේ හැමදේම පෙන්නන්න නැත්තේ බයි. ඒ චූටි මාමේ. ඔව් ඔව්. හැමදේම හරි හරි. දැන් මොකද චූටි මාම ඊළඟට කරන්න යන්නේ? ලියා ගන්න ඕන දැන් මේ කියන්නේ රයිට්. එලෝල් ටික. හරි හරි හරි. ඔන්න එහෙනම් යාළුවනේ අපි දැන් ඊළඟට මේ ඔක්කොම වැඩේ පිළිවෙලට පෙන්නනවා බුවන් හයි බෙම්පි. චූටි මාමා කෑමක් හැදුවොත් ඉතින් ඈ. ඔව්. ඔන්න චූටි මාමා වැඩේ යනවා. දැන් ඉතින් මම නම් ගොඩක් බඩගින් ඉන්නේ. චූටි මාමා ඉක්මන් කරන්නකෝ ඕක. හරි පුතා නෙවෙයිද බලන්න කොහමද දැන් උදේ ඉඳන් කාලා නැහැ ඈ. ගෙදර ඉඳන් මම මේ වෙලාවට ගමන් දෙකක් කාලා ඉදුවා. ඈ? මේ පුතා පරක්කුවට බලයි කියන්නේ. දැන් ඔක්කොම ටික දැන් කරන්නේ කපලා අතෙන්ට දානවනේ. වුණා චූටි මාමා? කැරට් ටික ලියන්නේ. කැරට් ටිකනේ. අන්න බලන්න. චූටි මාමා කැරට්. චූටි මාමා සමනුත් දානවනේ. සමනුත් දානවා. බලන්නකෝ. සමන් දාලා පුතා මෙන්න සැමන් මේ දාන්නේ හොඳේ. සමන් නේ. සැමන්. හරි. හරියට කැඩලා නැද්ද ඔබ? කැල්ලා. යාර හිර වෙලානේ පොඩ්ඩක් එන්නේ. රයිට්. ඔන්න සැමන් දැම්මා. සමන් දැම්මා. හරි. දැන් බුවන් හයි වලට සමන් දැම්මා. එළවලු කපලා තියෙනවා. ඔන්න දැන් අපි ඊළඟට මොනවද චූටි මාමේ දාන්නේ? ඉතින් දානවා මේ මිරිස් කෑලි මිරිස්. කෑලි මිරිස්. කෑලි මිරිස් දානවා. ඒ වාර යම් ප්‍රමාණයක් දාන්න ඕනේ නේද? ප්‍රමාණයක් දානවා. හරි. ඊළඟට ලුණු කුඩු ටිකක්. ලුණු කුඩු. රයිට්. ගම්බිරිස් කුඩු. ගම්මිරිස් කුඩු. තමන්ගේ සැරේන ඕන විදිහකට. හරියන විදිහට. දැන් අපේ චූටි මාමා කියන දේවල් හොඳට මතක තියාගන්න ඕන. බුවන් හයි. චූටි මාමා හරි ලස්සන නමක් ඒකනේ. බුවන් හයි. ඔව්. තර පාම් පිටි පොඩ්ඩක් දානවා. පාම් පිටි. බලන්න පාම් පිටි පොඩ්ඩක් දානවා. ඒක පොඩ්ඩක් මේ සාමාන්‍ය යම් ප්‍රමාණයක් නේ. ඔව් පොඩි ප්‍රමාණයක්. ඔව්. අන්න පාම් පිටි පොඩ්ඩක් දානවා. අන්න හරි. මේක දැම්මා. පාම් පිටි පොඩ්ඩක් දැම්මා. හරි. ඊළඟට අපි මොකද්ද කරන්නේ? ඊපස් පොඩ්ඩක් පදන් වෙන කවලම් කරගන්නවා. කලවම් කරනවා නේ. තර බිත්තර සාරුවේ බිත්තර තියෙනවා. මේ චූටි මාමා මම මුකුත් අඩුපාඩු නැහැ නේ ගෙනල්නේ ඔක්කොම. ගෙනල්ලා තියෙන අඩුපාඩු පොඩි අඩුපාඩු තියෙන අපිට මේ බාස්කට් එකක් බාස්කට් එකක්. මේ ගෙදර යන්න ඕනේ නැහැ. දැන් මේ තීන කීපම ගන්නවා. ඔව්. බිත්තරයක් දැන්. බිත්තර කීයක් වගේ දාන්න ඕනද? බිත්තර 5ක් විතර වගේ මේ ප්‍රමාණය හැටියටයි. හරි. හරියට. අන්න හරි. දෙක. අපේ මිස්ටර්. ඒක දැන් ආයේ අපි කලවම් කරනවා නේ. කලවම් ගන්න බිත්තර සාරුවෙන් තමයි කලවම් වෙන්නේ. රයිට්. දැන් මේකේ සාරුව වැඩි නම් අපි මේ ඔය මේ කෝන් පව පොඩ්ඩක් මිස්ටර් කරනවා. කෝන් ෆ්ලවර්. ඒ කියන්නේ මේ අර මේක ගම් ලත්තේ තියෙනවනේ ගම්. ඔව්. පොඩි මේ භාවයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ කෝන් ෆ්ලවර් කියන්නේ ඕවා දාන්න ඕනේ නැහැ නේ. දාන්න ඕනේ නැහැ. ප්‍රශ්නාකාර වෙනවා දාන්න ඕනේ නැහැ. දැන් ඔය පදන් වෙන්න තියන්න ඕනේ. අරමයි මේක පැයක් විතර වැඩි තියෙන්න ඕනේ මේ පුතාට බඩගිනි කියන නිසායි. මේ ඉක්මන් කළා. ඔව් චූටි මාමා මට දැන් හොඳටම බඩගිනි වෙලා ඉන්නේ. මහන්සිනේ. මේ ඉක්මනින් දෙන්න පුතාට. හරි. දැන් මෙන්න මේක. මේ තියෙන්නේ මේ චූටි මාමාගේ බුවන් හයි
හදන්න දැන් ළඟයි. හරි. මේ දැන් ඒක මොකද කරන්නේ? මම මේ භාජන ශෝධ ගන්න ඕනේ. හරි. ඇයි ඉක්මනට ලිපක් හදන්නද අපි? ලිපක් හදා ගන්න ඕනේ. හරි. ඔන්න මේක පොඩ්ඩක් පැත්තකින් තියලා අපි දැන් ඉක්මනට ලිප හදාගෙන මේ වැඩේ අවසන් කරලා බඩ පුරවගමු. යාළුවනේ පේනවනේ අපේ චූටි මාමා වැඩේ පටන් අරන් වැඩේ ලස්සනට කරගෙන යනවා. දැන් ඔන්න ලිපත් හරි කොළ ටිකකුත් කඩන් ඇවිල්ලා තියෙනවා. චූටි මාමා පුවන් හයි හදපු ගමන් මම පුවන් හයි කනවා. හරිනේ? ඔන්න බලන්නකො අපි චූටි මාමා කරන වැඩ. වෙදින. චූටි මාමා ලිප හරිද? ලිප හරි. ලිප හරි. තියෙන්නේ. පේනවනේ. චූටි මාමා වැඩකට බැස්සොත් ඉතින් නැද්ද චූටි මාමේ? ඈ? පොඩ්ඩ වාඩි වෙනවා මං. හරි. වෙතින්. චුරුවාම දැන් මේක සාර්ථක වෙලාද? සාර්ථක වෙලාද? ටික වෙලාවක් ගියා නේද? වෙලා කියන්නේ. ඔව්. දැන් ඔන්න ජෝඩි මාමා වැඩේ පටන් ගන්න යන්නේ. මට ඉක්මනටම පුවන් හයි කන්න ඕන. දෙනවා. හරි. එන ටික නන්න ගන්නම ඉන්නේ. ඈ? එල් ටික නන්න රත් වෙන්න ඕනේ. අන්න බලන්නකෝ. ඊටම ලස්සන ලිපක් හදලා තෙල් චාච්චිය තියලා. චූටි මාමයි ගම්පලාතේ ආවම ඉතින් මේව තමයි අපිට සලකන්නේ නේ. අන්න. චූටි මාමා මොකෝ හරිද දැන්? හරි දැන්. හරිලු. දැන් තියෙන්නේ අවසාන අධීරේ ආරම්භය. ඔන්න බලමු. ඔන්න. දාලා දෙන්නනවා. ඒ කියන්නේ චූටි මාමේ මේක මෙහෙම ගන්නවනේ. ගන්නවා. මෙහෙම අරගෙන ඉලා මෙහෙම කරලා ගන්නවා. ඇයි ගත්තා. මෙහෙම කරලා දැම්මා. හරි. දැන් ওই විදිහට හොඳට බැදෙන්න ආරිනවා නේ. හොඳට බැදෙන්න ආරිනවා. වාඩි වෙලා ඉඳලා අමාරු. හරි. එන්න බලන්න. පුවන් හයි හැදෙන ආකාරය. ඔන්න චූටි මාමා පෙන්නන්න බලන්න. පුතා පුවන් හයි. මේ තියෙන්නේ. අන්න පුවන් හයි. අන්න හරි. චූටි මාමා ඉක්මනට හදාගමු අපි කමු. කහට එකක් එහෙන් බීලා නේද? අන්න එහෙම තමයි පුවන් හයි එන්නේ. ඔය බලන්න ඔන්න බලන්න චූටි මාමා පෙන්නන්න. ඔන්න කොහොම ගත්තා. අන්න එතෙන්ට දැම්ම. හරිද? හරිද? අන්න එහෙම තමයි පුවන් හයි හදන්නේ. ඒ කියන්නේ ඕකේ චූටි මාමේ මේ නිශ්චිත අර හැඩයක් වැඩයක් නැහැ නේ. හැඩයක් නැහැ. ඒක ඔය මේ සත්තුවා කල්ප විදිය වගේ මේ ඉස්සෝ දැල්ලෝ වගේ නිකන් විදියට එනවා පොඩි. එක විදියට එන්න පුළුවන් නේ. අර මේ කෑලි ඊට ජීවිත කපාලනේ තියෙන්නේ. රයිට්. ඔහොම තමයි පුවන් හයි හදන්නේ. චූටි මාමාගේ පුවන් හයි. ඔන්න පේනවනේ යාළුවනේ අපේ චූටි මාමා බරටම පුවන් හයි හදන හැටි. තව ටික වෙලාවකින් බෙම්පිට කන්න පුළුවන් පුවන් හයි. චූටි මාමා දැන් මේ චූටි මාමා මොන කාලෙද මේවා හදන්න පුරුදු උනේ? පුරුදුනේ අපි ගම්පලාත් වලින් තමයි පුතා. ඒ කියන්නේ මෙහෙ නෙවෙයි. මෙහෙ නෙවෙයි. චූටි මාමා අපි ගම්පලාත් හික්කඩුව. හික්කඩුව පැත්තේ නේ. අපි පොඩි කාලේ තමයි ඉතින් ඔය ඇවිල්ලා ඔව් ඉතින් ඈ වලට ගිහිල්ලා දැන් ඒකනේ දින්න බැහැලා මෙහෙම දැඳලා ගල්ලා ඒකනේ හරි චූටි මාමේ ඉක්මනට අපිට කන්න විදියක් බලමුද මට නම් දැන් මේකත් අල්ලගෙන ඉඳලා හොඳටම බඩගිනි චූටි මාමේ මේ මට පොඩ්ඩ ආසයි යන්නේ ඔක පොඩ්ඩ පුරුදු වෙන්න මේ දෙන්න මේ එන්නකෝ මේ මෙන්න මේක පොඩ්ඩක් පුළුවන් ද මේ ඔයාලට පොඩ්ඩක් මේ මම දැන් අතනින් වාඩි වුණාම පොඩ්ඩක් අල්ලගන්න. හරි එන්නකෝ බලන්න මේ පේනවනේ මේ මෙතන මෙන්න මේක හොඳට පේනවා. හරිනේ? ආව පේන්නේ නේ. පේනවා. හරි ඔන්න මම දැන් යනවා දැන් හොඳේ. ඔන්න හරි. හරිනේ? හරි. පේනව නේද? ඔව් පේනවා හොඳට පේනවා ෂා. ඔන්න යාළුවනේ මම දැන් පුවන් හයි. පුඩි මාමගේ ඉගෙනගෙන වැඩේ කරන්න යන්නේ. හරි. දැන් මේක බැදිලා ඇතිද? තව බැදෙන්න ඕනේ. තව බැදින්න අන්න එහෙම. හරි. අනිත් පැත්ත බැරිලා නෑ. හරි. පේනවනේ මාව? ඔව් පේනවා.
දැන් මේ ටික අයින් කරන්න තු මේන් දාන්න එපානේ. එපා. බෙම්පි වන්හයි. මෙම්පි පුවන්හයි අදෝ. තව ටිකක් තියමුනේ. තව පොඩ්ඩක් තියෙනවා රේ. සත්‍ය. මේනවනේ. හරිද ඔක හොඳට බලන්න. හරි හැප්පි ඒක. ඔයාගේ ඔක්කොම එක්සන් තියෙනවා. පුතා හරි. තව තියෙන පුතා. හරි අමාරුයි මේ දුර. කලවම් කරන්න ඕනේ. මොන ඇති වගේද? පාට තියෙනවනේ. හරි දැන් බාන්න ටික ටික බාන්න. එක එක බගෙත් දාන්න. වන්හයි. පුවන්හයි. වන්හයි. මාව පේනවද මගේ මූණ? වන්හයි. මට මේකේ මේ වැඩේ තමයි කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. බලන්න. හොඳයි. මේ දුමත් එනවා අප්පා. දුමත් එක්ක. මොනවද? හරි කුට්ටක් වගේ. කුට්ටියට. මොන දානවා? අන්න ඒක දාන්න. මොන දානවා? මම ඒ දෙක දැම්මා. හරි. ඉතින් මට අමාරු. ඕකෙන් දෙන්න. යාළුවනේ දැන් ඔක්කොම වැඩ ටික ඉවරයි. දැන් අපිට තියෙන්නේ පුවන්හයි ආහාරයට ගන්න. ඔන්න ඉතින් අද බෙම්පිත් එක්ක පුවන්හයි හැදුවා. උඩම මෙන්නකෝ. ගේන්න පුවන්හයි. මේ තියෙන්නේ. මෙන්න. කොහමද පුවන්හයි? හොඳයිනේ. තුඩි මාම කම්. මේ තුඩි මාමේ මට හොඳටම බඩේ. ඇත්තටම හොඳටම බඩේ. ඕ වටින බලන්න නැතුව කන්න. මේක දිහා බලන් ගන්න. මේකනේ. ඔය කම්. කමුනේ. හරි මන්ට ඒ පක්කවල හරි. හොඳයි. අන්න. මේක ඇත්තටම රසයි. පුවන්හයි නියම රසයි. තුඩි මාම මේකට කිසිම රසකාරයක් අපි දැම්මේ නැහැ. දැක්කනේ? කිසිම කුටීම රසකාර. ඔව්. කිසිම කෘත්‍රිම රසකාරක දෙයක් අපි දැම්මේ නැහැ. බය නැතුව කන්න පුළුවන්. අන්න එකනේ කියන්නේ. ඕන. අහකට. මොන ඔච්චරයි. කන්න තියෙන්නේ. කන්න. හරි මං කියව. හරි. කාට බලද? මං අහකට. ගොයිනම් ආව කාටයක් අපි වෙනවා. කොහොමද එහෙම කියන්නේ. ඔව්. මම කියන්නේ නේද? කන්න ඕන. මෙන්න ඕන. අපි ගාම අල්ලන් ඉන්නේ ඒකයි ගලුඩු. කන්න. බය නෙබා කන්න මගේ දිහා බලන්න. ඕක දිහා බලන්න එපා. මේ මං කන්නේ? හොඳයි. කහටත් එක නිවැරදි. කහටත් එක ටොප්. කහටත් එක නිවැරදි. ලස්සන දොළපාර මේ. පුරි මාමේ. මේ මට නම් පොඩ්ඩක් මේක බහැලා නාන්න ඕනේ. හොඳයි පිරිසුදු වතුර දැන් ඔන්න බලන්න යාළුවනේ ඔන්න බලන්න. නාන්න බලන්න. ආලුවෙම ඉන්න වතුර බොන්න පුළුවන්. මොහොතට ගල් තලායෙන් දැහැගෙන විදියට එන වතුර. හරි. එහෙනම් අපි පුවන්හයි කෑවා. කහට බිව්වා. දැන් ඉතින් චූටි මාමයි ගම්පලාතට ආපු එකේ මේ වගේ තැනකට ඇවිල්ලා නාගන්න කරගෙන අන්න නාගන්නත් ඕනනේ. ඔව්. පොඩ්ඩක් මතක වෙයි. අන්න හරි. චූටි මාමා කියන ගොඩක් දේවල්. යාළුවටත් ඇවිල්ලා යන්න පුළුවන්. අන්න හරි. යාළුවා ඇවිල්ලා කියනවා. හොඳයි. එහෙනම් යාළුවනේ ගොඩක් රස කෑමක් කෑවා. ගොඩක් රසයි. මේක තියාගෙන මට තව එකක් කන්න ඕන. හරිද? එහෙමනම් අපි වතුර ටිකක් නාගන්නවා. එහෙනම් හැමෝටම පුවන්හයි හැමෝටම බෙම්පි නානවා.